මේ දැන් ගිරුල්ල ටවුන් එක මේ මොහොතේ තියෙන තත්ත්වය අපි සියලු දෙනාම අවතැන් වෙලා ඉන්නේ ඇත්තටම දැඩි අනාරක්ෂිත තත්ත්වයකයි සිටින්නේ. ගිරුල්ල ටවුන් එක මේ වන විට අඩි 25ක් 30ක් අතර ප්‍රමාණයක් මම හිතන්නේ ගිරුල්ල ටවුන් එක ඇත්තටම විනාශයි. මම හිතන්නේ අනිත් නගරවලත් මේ වගේම තත්ත්වයක් උදා වෙලා ඇති. නමුත් මේ වන තෙක්ම ගිරුල්ල ටවුන් එකේ මේ තිබෙනා වූ මේ විවසනයේ තත්ත්වයට අපිට කිසිදු ආකාරයක සහනදායී පියවරක් දැනට අරගන්න සමත් වෙලා නැහැ. මේ යාන්ත්‍රණය උත්සාහ කරනවා. නමුත් අපි කෙරේ තාමත් ලං වුන්නේ කිසිදු අංශයක් ලං කරගන්නට හැකියාවක් නැහැ. දැඩි රළ පහරක් සමග තමයි මේ අවට ඔක්කොම මේ බිල්ඩින් ඔක්කොම වට වෙලා තියෙනවා මේ ජලයෙන්. ඔබට පේනවා ඇති මේ ඉතාමත් දරුණු ආකාරයෙන් රැලි නගමින් තමයි මේ ජල පහර ගමන් කරන්නේ. අපි මේ පිරිසක් රැඳී ඉන්නවා කාන්තාවන් ඒ වගේම වයසක අපේ වැඩිමහලු පිරිස සියලු දෙනා මේ 15 දෙනෙක් අපි මෙතන මේ හිර වෙලා ඉන්නවා. දවස් දෙකක් තිස්සේ ඇත්තටම අපිට කෑම නැහැ. අපි ඇත්තටම දවස් දෙකක් තිස්සේ බොන්න වතුරවත් නැතුව මේ සියලු දෙනාම මේ ඉතාමත් අපහසුතාවයකින් අපි ඊයේ රාත් කරන්ට් එකක් නැහැ. තව ටිකකින් අපි sannivedana ක්‍රියාමාර්ගත් මම හිතන්නේ එන හිටිනවා. මොකද ෆෝන් charge කරගන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඉතින් මේ කඩසාප්පු සියල්ල යට වෙලා තියෙනවා. මේ ආකාරයෙන්ම තව පිරිසක් ඉන්නවා මේ බේරා ගැනීමට උදව් ඉල්ලමින් ඒගොල්ලන් ඒ බිල්ඩින් වල රැඳී සිටිනවා. මේ සිටින්නේ තවත් එවැනි වූ කණ්ඩායමක්. ඉතින් ඔබට පේනවා ඇති ඈත ගිරුල්ල ටවුන් එකේ මන්සන්දිය ඒ කියන්නේ කොළඹ පහ පාර සහ මිගමු කුරුණෑගල පාර ඒ ස්ථානයේ සිට බෝට්ටුව එහයින් ගමන් කරනවා අපිට දක්නට ලැබෙනවා. නමුත් අපට මේ වෙනට බෝට්ටුවක් ළඟා කරගන්නට හැකියාවක් ලැබී නැහැ. ඇත්තටම ඉල්ලා සිටින්නේ බෝට්ටුවකින් හෝ අපිට දැන් කෑම සම්බන්ධයෙන් හා බීමවත් කිසිම දෙයක් නැහැ. අපි මෙතන හිරලා ඉන්න සමහර කට්ටිය අම්මලා මේ ඉන්නවා ළමයි ගෙවල් වල. නමුත් උන්ටත් ළඟා වෙන්න විදියක් නැහැ. කෙසේ වෙතත් එක්කෝ හෙලිකොප්ටරයකින් එක්කෝ මෙතනට ළඟා විය හැකි ලොකු බෝට්ටුවකින් හෝ අපිව මේ මොහොතේ බේරගන්න කියලා අපි ඇත්තටම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම මේ මොහොතේ සියලු දෙනාටම මේ මොහොතේ ලංකාවාසී සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා මේ කරදර විවර්ෂණකාරී තත්ත්වයෙන් තෙරුවන් සරණින් ගලා මිදෙන්නට හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපගේ ජීවිතත් බේරා ගන්නට ඔබට කාරුණිකව ආයාචනා කරනවා. මේ අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන තේ බලාපොරොත්තු වෙනවා. හැකි විගස මේ මම ඔබට දැවටත් ඊට සමීප රාමු කීපයක් ගෙනෙන්නම්. මේ තියෙන්නේ අට වෙලා තියෙන ආකාරය. මේ දෙපසම ඒ විදිහට තියෙන්නේ. මේ අපි සියලු දෙනා මේ දැන් මේ හිර වෙලා ඉන්නවා. අපි දැන් මේ රතු පාට කොඩියකුත් වැනුවා මේ ඉන්නම් බැරි තැන. මම හිතන්නේ ඒගොල්ලන්ට පේන්නේ ඇති වෙන කියන්නත් කරන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. සමහර වෙලාවට කෝල් ගන්න බෑ. සම්පූර්ණ දුරකථන අවහිරතා තියෙනවා. ඉතින් දැන් මේ ජල මට්ටම මෙතෙක් තාමත් ඒ ආකාරයෙන්ම ගලාගෙන යනවා. මම හිතන්නේ බෝට්ටුවක් ලං කරගන්නට පුළුවන් වුණොත් අපිට මේ මෙතනින් ගැලවෙන්නට හැකියාව තියෙනවා. මේ මම තාමත් ඔබට ඒ රූපරාමු මේ ස්ථානයෙන් ඉතාමත් තදින් මම ඔබට පෙන්වන්නම් පිටුපස ප්‍රදේශයේ ප්‍රමාණයක් වාවේ ආශ්‍රිතව ජල පහර ගලාගෙන යන ආකාරය මෙතනින් පේනවනේ.